ඉස්සර ලංකාව කියන දූපතේ රජකම් කරපු රජෙක් හිටියා. ඔහුට කිව්වේ රාවණා කියලා. ඔහු ඊටාම බල සම්පන්න රජෙක්. ඔහුට අවනත වූ සෑම දෙනෙක්ම ඔහු විනාශ කළා. ඒ වගේම ඔහුගේ පිරිස හැම විටම මිනිසුන්ට පහර දුන්නා. මේ ඒ වගේ තවත් දවසක් तं यज्ञस्य देवमृद्विजं होतारं रत्नधातमं ॐ अग्नये स्वाहा इदं नमः अग्निः पूर्वेभिः ऋषिभिर्यो नूतनैरुतन्द्रदेवाने नवर्तते विश्वतः परिभूर අනේ දෙවියනේ අපට අනුකම්පා කරන්න මේ ලෝ ආරක්ෂා කරන්න කිසිම කෙනෙක් නැද්ද? ඔව් දරුවා මම පිළිගන්නවා මේ නපුරු බලවේගය පැඩලන්න ඕනේ කියලා. එක කෙනෙක් ඉන්නවා. එයාගේ නම තමයි රාම්. අසව් රටවැසියනි මේ ශක්තිමත්ම දුන්න විදින ශක්තිමත්ම කුමාරයාට අද මේ සුරූපී සීතා කුමාරිව සරණ පාවා ගැනීමට හැකි වෙනවා. තමයි එතකොට මේ ලෝකයේ සිටින වාසනාවන්තම පුද්ගලයා. ඊළඟ අවස්ථාව අස්වාල් කුමාරයාට. ඊළඟ අවස්ථාව රාම් කුමාරයාට. අවුරුදු ගානක් ගෙවිලා ගියා. සීතා රාම් මේ දෙන්න සහෝදරයෝ 4 දෙනා සමග සතුටින් ජීවත් වුණා. ඒ වගේම එයාලා හැමෝම ගොඩාක් සාමෙන් ජීවත් වුණා. මීට අවුරුදු ගානකට කලින් මෙතෙන්දි දෙවියන් මට විශේෂ බලයක් තියෙන ආයුධ වර්ගයක් පරිත්‍යාග කළා. එතුමා මට අණ කළා ඒවා හොඳ දෙයක් වෙනුවෙන් පාවිච්චි කරන්න කියලා. ඒකට කාලය එළඹිලා. ඒ සඳහා දැන් සුදුසු කෙනෙක් ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙමෙයි ඔබයි රාම්.
මේ ආණ්ඩරා මේවා හොඳ දෙයක් වෙනුවෙන් පාවිච්චි කරන්න. රාම් මේ හැම දෙයක්ම දැන් ඔබේ. ඔබ මේ හැම කෙනා වෙනුවෙන්ම සටන් කරන්න. මම තීරණය කළා මේ හැම දෙයක්ම රාම කුමරුට බාර දෙන්න. ඔයා තමයි මීළඟට මේ රටේ රජ වෙන්න ඕන. රාම් මගේ පුතුණුවනි එන්න මං ඉදිරියට. ඉතින් රජතුමා තීරණය කළා රාම් කුමරුට රජකම බාර දෙන්න. මාලිගාවේ හිටපු ගොඩක් අය සතුටු වුණත් රාම් කුමරුගේ කුඩම්මාට ඕන වුණේ එයාගේ පුතාව රජ කරවන්න. රාම් කුමරු සිය කැමැත්තෙන්ම ඔහුගේ සහෝදරයාට රජකම බාර දුන්නා. ඒත් රටවැසියෝ ඒකට එරෙහි වුණා. රාම් කුමරු එයාගේ සහෝදරයා වෙනුවෙන් හැමදේම අතහැරලා කැලේ තපස් දම් රකින්න තීරණය කළා. අයියේ ඔබට මිනිස්සුන්ගේ වේදනාව දැනෙන්නේ නැද්ද? ලක්ෂ්මන් මම මේ තීරණය වෙනස් කරන්නේ නැහැ. ඒ කියන්නේ අයියේ ඔයා කවුරු මොනවා කිව්වත් කළත් වෙනස් වෙන්නේ නැහැ කියන එක නේද? එතකොට මේ ආයුධ වලට මොකද වෙන්නේ? ඒවෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ නේද අයියේ? මේ අහන්න. ඔයයි මමයි දෙන්නම මේ ගැන දන්නවා. ලක්ෂ්මන් ඇත්තටම ඔයා තේරුම් ගන්න ඕන මම මේ වගේ තීරණයක් ගත්තේ ඇයි කියන එක ගැන. ස්වාමීනි මාත් ඔබත් සමග එනවා. ඒත් සීතා කුමරිය ඔබ කොහොමද ඒ වගේ තීරණයක් ගන්නෙ? බිරිඳ හැම විටම ස්වාමියාගේ දුක සැප බෙදා ගන්න ඕනේ. ඔබ දැන් මගේ ජීවිතේ කොටසක්. ඒක හරි. ඔබගේ ජීවිතේට මටත් පොඩි අයිතියක් තියෙනවා අයියේ. මාත් එන ඔබ සමග යන්න. ඒකට අකමැති වෙන්න එපා. හොඳයි එහෙනම්. රාම් පුතුණුවනි ඇයි මට රිද්දවන්නේ? ඇයි මාව දාලා යන්නේ? ඔගොල්ලෝ යන එක මට දරා ගන්න බෑ. මට රජකම ඕනේ නැහැ. මට බලය ඕනෙත් නැහැ. මට ඕන ඔබේ ආශිර්වාදයේ විතරයි පිය රජතුමනි. වටවැසියනි ඔබලා දන්නවා මම ඔබලට කොයිතරම් ආදරේද කියලා. ඒ වගේම මමත් දන්නවා ඔබලත් මට ආදරේ කියලා. මගේ එකම ඉල්ලීම ඒ ආදරේ සහයෝගය මගේ සහෝදරයට ලබා දෙන්න කියලා. ඔහු ඔබලට හොඳ රජ කෙනෙක් වේවි. ඔහුට පක්ෂපාතී වෙන්න. මට මෙච්චරයි ඔබලට කියන්න තියෙන්නේ මගේ රටවැසියනි. උතුමාණනි මොකද මේ මාරැන්නුව මට කරදර කරන්නේ? මොකක් වුණත් කමන්නේ ඉක්මනට කියනවා. උතුමාණනි අපේ ඔත්තුකරුවන් කිව්වා රාම කුමරු වනාන්තරයට ඇවිත් කියලා. එයාට ඕනේ ඔබතුමාගේ පාලනයට විරුද්ධ වෙන්න. රාම කුමාරයා දක්ෂයි. අපි ඔහු මෙහාට එන එක කොහොම හරි නවත්තන්න ඕනේ. ඕහෝ ඇත්තටම ඔය රාම කුමාරයා ලස්සනද? මං හිතන්නේ අපි දැන් ඔහුට පාර දෙන්න ඕනේ. අපිට ඉන්න හොඳම ප්‍රහාරකයා වනයේට යවන්න.
හොඳමයි උතුමාණෙනි. කල්පනාවෙන් වරද්ද ගන්න එපා. ඕ රාම් ඔබ දකින්නකම් මට ඉවසුමක් නෑ.